ඒ සංකල්පය මට අවුරුදු කීපයකට එහාදි මට ඒක ලැබුණු දෙයක්. විශේෂයෙන්ම නොයෙක් කරාතේ සංගම් ගැන ඒ වගේම කරාතේ විශාරදවරු ගැන තොරතුරු හොයන එක මගේ කුඩා කාලේ ඉඳලා පුරුද්දක්. එතකොට කීකුෂින් කරාතේ සංගමයේ සංවිධානයේ 1975 පවත්වපු පළමු ලෝක ශූරතාවේ ජයග්‍රාහකයා වෙච්ච කට්සුවාගේ සතෝ ගුරුතුමා 1977 දී කීකුෂින් කරාතේ සංගමයෙන් ඉවත් වෙලා එතුමාගේම සංගමයක් පිහිටව ගන්නවා සතෝ ජුකු කියලා. ඒ අනුව ඔහු ඒ සංගමේ ජුකුචෝ ප්‍රධානියා. එතුමාට එක ශාඛාවක්වත් ලෝකේ පුරා නැහැ. ඒක එතුමාගේ අදහස මොකක්ද කියලා මම දන්නේ නැහැ. එතුමා ශාඛා ආරම්භ කළා නැහැ. හැබැයි එතුමා ලෝක ශූරතාවයක් පවත්වනවා. රටවල් 10ක් 15ක් එකසු කරගෙන ඒ ශූරතාවය පවත්වනවා. ඉතින් මම කල්පනා කරා මේක මේ වසර 3කට 4ක සැරයක් ඒ ශූරතාවය පවත්වනවා. ඒක මට ටිකක් දැනුණු දෙයක්. මොකක්ද කියලා. පස්සේ මම හොයලා බලනකොට මට තේරිච්ච දේ තමයි එතුමා ලෝක ශූරතාවේ වසර 3කට හෝ 4කට සැරයක් පවත්වනවා. ඊට අමතරව වාර්ෂිකව සමස්ත ජපාන් ශූරතාවයක් පවත්වනවා. ඒ සංගමේ නමින් සතෝජුකු නමින්. එතකොට එතුමා ඒ සංගමේ ඒ ශූරතාවයට පැමිණෙන සියලුම අනෙකුත් සටන්කරුවෝ ඒක රාශී කරගෙන තමන්ගේ සංගමේ තමන්ගේ ශිෂ්‍යයා දිනවීම බැහැර කළා. අර ජපානයේ දිනවීමේ සංකල්පයක් තියෙනවා. ජපානය එහෙම කරනවා නම් අපිට බැයිද මෙහෙම දෙයක් කරන්න කියලා තමයි මම වර්ෂ ගණනාවකට කලින් මට හැඟිච්ච දේ. ඉතින් මම කල්පනා කරා හුඟක් විට සටන් කලාව වලින් තමන්ගේ රටට ජාතියට සේවයක් කරනවා. ඉතින් ඒක ජපාන් ජාතිකයෝ කොයි විදියෙන් හරි කරනවා. ඉතින් ඒ නිසා මට ඔය සංකල්පය ආවේ ඒ විදියට. ඒ නිසා තමයි මම කල්පනා කරේ අපේ ඒ හිතාදර උපදේශකරුත් එක්ක කතා කරලා අපි දැනුව හුමාරු කරගෙන අපි ශ්‍රී ලාංකික ටීම් එකක් කණ්ඩායමක් හදලා අපි මේ විදිහේ ආදර්ශයක් දෙන්න ඕනේ කියලා.